සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. අද මාතෘකාව අභිමානවත් රණවිරුවන්ගේ කතාව. තම රටේ අභිමානය ගෞරවය තමන්ගේ අභිමානය ගෞරවය කරගත් ජපන් සමුරායි ගැන. ඉතින් වේරියස් ටෙලිවිෂන් මගේ YouTube channel එක සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. රැඳිලා ඉන්න මේ වීඩියෝ එක අවසන් වෙනකන් මේ වේරියස් ටෙලිවිෂන්. අද අපි දකින ජපන් සංස්කෘතියේ බොහෝම විශාල කොටසක් ආරම්භ වන්නේ හෙයියන් යුගයේදී. මේ කාලයේදී ජපන් රජවරුන්ට අනුග්‍රහ දක්වමින් සේවය කරන යුදබටයන් පිරිසක් හිටියා. කාලය ගතවීමත් සමග ජපානයේ බලය ඔවුන් අතට පත් වුණා. එම යුදබටයන් ජපානයේ බලය ලබා ගැනීමෙන් අනතුරුව සමුරායි කියන නමින් ඔවුන් තමන්වම හඳුනා ගත්තා. සමුරායි කියන්නේ තනි පුද්ගලයෙක් නෙවෙයි. ඔවුන් ජාතියක්. ජපානයේ ආත්මය බඳු ඔවුන් ජපානය වටා බැඳුණු ආරක්ෂක පවුරක් ලෙස නැගී සිටිය. සමුරායි කියන්නේ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සේවය කරන කෙනා කියන එක. තවත් අලුත් යුගයක ආරම්භය වුණේ කමකුරා සෝගුනාතේ සමයේදී. සමුරායි පාලනයේ මූලස්ථානය වුණේ සෝගුන්. සෝගුන් කියන්නේ නමක් නෙවේ. ඒ සමුරායිවරුන්ගේ බලයයි. එතෙක් පැවති රජුන්ගේ පාලනය බිඳවැටී ගොස් රාජ්‍ය බලය සමුරායිවරුන් අතට පත්ව තිබුණා. සමුරායිවරුන්ගේ ප්‍රධාන අරමුණ රට ආරක්ෂා කර ගැනීම. රට ආරක්ෂා කිරීම යනු තමන්ගේ ගෞරවය ආරක්ෂා කිරීම බව ඔවුන් තදින් විශ්වාස කළා. සමුරායිවරුන්ගේ ජීවිතයේ හදවත වුණේ බුෂිදෝ කියන නීති මාර්ගය. ඒක අර්ථ ගැන්වෙන්නේ යුදබටයාගේ මාර්ගය ලෙස. බුෂිදෝ නීතිය තුළ ප්‍රධාන වශයෙන් විනය, ගෞරවය, විශ්වාසය, විනිවිධභාවය හා වීරත්වය යන කාරණා අන්තර්ගත වෙනවා. සමුරායි කෙනෙකුට ජීවිතය කියන්නේ ගෞරවය රැකීම වෙනුවෙන් ලැබුණු දෙයක්. ඉතින් ගෞරවය නැතිනම් ඔහුට ජීවිතයේ කිසි අර්ථයක් නෑ. ගෞරවය අහිමි වූ සමුරායි කෙනෙක් මරණය පවා සාමකාමී ලෙස පිළිගන්න දෙපාරක් හිතන්නේ නෑ. සමුරායි කෙනෙකුට කතානා ආයුධය කියන්නේ නිකම්ම නිකං ආයුධයක් නෙවෙයි. ඒ ඔහුගේ ආත්මයයි. කතානා එකක් නිර්මාණය කරන්න මාස ගණනාවක් ගත වෙනවා. ශක්තිමත් හා තියුණු ලෙස කතානාවක් හරිම ලස්සනට නිර්මාණය කරනවා. කතානා එකක් තමන් සතු කරගන්න සමුරායි කෙනෙකුට කායික හා මානසික ශක්තිය ඉතා ඉහලින් තිබිය යුතුයි. කුඩා කල සිට ඒ වෙනුවෙන් සමුරායි කෙනෙක් තම ජීවිතය පුහුණු කරනවා. කතානා ආයුධයෙන් තම ජීවිතය රැකගන්නත් තම ගෞරවය රැකගන්නත් පුළුවන්. රටේ ආරක්ෂාව හා ගෞරවය රැකගැනීම වෙනුවෙන් කතානා ආයුධයේ ලේ තැවරුණු විට තමන්ගේ ජීවිතයට අර්ථයක් ලැබුණු බව සමුරායිවරු විශ්වාස කරනවා. සමුරායිවරු සෙන් බුදුදහම කියන ආගමික මාර්ගය විශ්වාස කළා. ඒ කියන්නේ නීරසව ජීවත්වීමක් නෙවේ. මනෝසාමය, ස්පර්ශය, සංසුන්භාවය වගේම සෙන් දර්ශනය මගින් ඔවුන්ට හැකි වුණා මරණය පිළිගන්න සහ තෘප්තියෙන් ජීවත් වෙන්න. ඔවුන් විශ්වාස කළා මරණය කියන්නේ අවසානය නොවේ කියන එක. ඒක ගෞරවයේ ආරම්භය කියන වගේ. මේ නිසාම සෙප්පුකු කියන රීතිය බිහි වුණා. එනම් තමන්ගේ ගෞරවය අහිමි වුණායයි හැඟුණු සමුරායි කෙනෙක් තම කතානා එකින් තම ජීවිතය අවසන් කළා. එහෙත් ඒක බියජනක මරණයක් නොවේ. ඒ ගෞරවය රැකීමේ අවස්ථාවක්. සමුරායිවරුන්ගේ ප්‍රධාන සටන් කලාව තමයි මාෂල් ආර්ට්.
මීට අමතරව ශාක්ෂරතාවය, සංගීතය සහ ජපන් හයිකු කවි වගේ අධ්‍යාපනික හා කලාත්මක දේවල් වලටත් ඔවුන් දක්ෂ වුණා. වගේම ආශාවෙන් ඒ දේවල් වල යෙදුණා. සමුරායිවරුන්ගේ නිවාස හරිම සරලයි. ඒ වගේම ඔවුන් හරිම නිහතමානී. ඉතින් සමුරායි කෙනෙක් කියන්නේ කවියෙක්, කලාකරුවෙක්, යුදබටයෙක් හා මේ සියල්ලෙහි එකතුවක්. එක්දාස් 868 දී ආරම්භ වූ මෙයිජි පාලන සමයත් එක්ක සමුරායි පාලනය බිඳ වැටුණා. නව ආරක්ෂක පද්ධති, නව නීති සමග නව යුගයක් ආරම්භ වුණා. ඒත් සමුරායි පන්තිය බිඳ වැටුණත් ඔවුන්ගේ ආත්මය ජීවමානයි. බුෂිදෝ කියන සමුරායි නීතිය අලුත් ජපන් සමාජයට පවා ඇතුළත් වුණා. අදටත් ජපානයේ පවතින විනය, ගෞරවනීය බව හා පක්ෂපාතීත්වය කියන කාරණා සමුරායිවරුන්ගෙන් ලැබුණු දේවල්. ඒ වගේම සමුරායි ප්‍රතිපත්ති අදටත් ජපන් ව්‍යාපාරවල දකින්න පුළුවන්. ජපන් ඇනිමේවල, චිත්‍රපටිවල, මාර්ෂල් ආර්ට් වගේ සටන් කලාව තුළ සමුරායිවරුන්ගේ සංසුන් ආත්මය අදටත් දකින්න ලැබෙනවා. The Last Samurai චිත්‍රපටි වෙන නිර්මාණ තුළින් මේ සංස්කෘතිය ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. සමුරායි කියන්නේ පසුබැසීමක් නෙවෙයි. එය ආදර්ශයක්. ඔවුන් මරණය පවා සාමකාමීව බාරගත් ජාතියක් නියෝජනය කළා. සමුරායි කියන වචනයේ තේරුම නම් ඒ ගෞරවය ගැනයි. ගෞරවය, විශ්වාසය සහ ආත්ම ශක්තිය ගැනයි. ජපන් සංස්කෘතියටත් ලෝකයටත් සමුරායි කියන වචනය තවමත් නවකතාවක් නොවේ. ඒක සදාකාලික ආත්මයක්. ජපානයේ සමුරායිවරු ගැන ඔයාලත් එක තොරතුරු ෂෙයා කරගත්තා. අලුත් යමක් දැනගන්න ඇති කියලා හිතනවා. වේරියස් ටෙලිවිෂන් මගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ වගේම තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙන බලාපොරොත්තුවෙන් ඔයාලගෙන් සමු ගන්නවා. හැමෝටම සුබ දවසක් වේවා. මේ වේරියස් ටෙලිවිෂන්